ඊයේ දවස ගෙවිලා සුන්දර රාත්‍රියක් උදා වුණා. ඊයේ රාත්‍රියේ නම් වැස්සත් එක්ක සීතල රාත්‍රියක් වුණා. ඉතින් අද පෙබරවාරි 21 වෙනිදා පාන්දරම රත්තරන් පාටට දිලිසෙන හිරු එළිය මගේ ගෙමිදුලට ලස්සනට පෑවුවා. අපේ ගම්මානයේ කොයිතරම් ගස් කොළන් තිබුණත් ඒ අතරින් හිරු එළිය දිස්සෙන්නේ හරි අපූර්වට. ඉතින් මට අද හිතුණා සව් ටිකක් හදන්න. ඉතින් මෙන්න මේ විදියට සව් ග්‍රෑම් 100ක් අරගෙන මම සෝදලා පොල් බෑයක උකු මිටිකිරි පෙරාගත්තා. ඉතින් ඒකත් මේ සව් එකට දාලා මේකට තව ලුණු සල්පෙකුත් දාලා සීනි ටිකකුත් දාලා මේ සව් එක හදාගන්නවා. සව් කැඳ වලින් ඇඟ සිසිල් කරනවා වගේම ආහාර රුචියත් වඩවනවා කියලා මං අහලා තියෙනවා. ඉතින් මේක කැටි නොගැසෙන විදියට ලිපේ තියලා හදාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට ලුණුයි සීනි දෙකක් දාලා තමයි හදාගන්න ඕනේ. මේක හදලා තියලා ටවුමට ගිහින් එන්න තමයි මං හිතාගෙන ඉන්නේ. එදා මම බඩු මුට්ටු ටිකක් ගන්න ලේඩි ජේ එකට ගියත් බඩු මුට්ටු අතගගහ බල බල හිටිය මිසක් හිතට අවශ්‍ය දේවල් ඔක්කොම ටික ගන්න බැරි වුණා. කොහොමත් ඉතින් මගේ ගතිය තමයි බඩු මුට්ටු ගන්නවට වඩා බල ඉන්න එක තමයි ආස. ඉතින් මෙන්න මේ විදියට ලිපේ තියලා මෙන්න මේ හැන්ඩල් එක මට ගෙන දුන්නේ මගේ පුතා කොළඹින්. මේ හැන්ඩල් එක ගොඩක් ප්‍රයෝජනවත්. මෙන්න මේ වගේ භාජනයේ තියලා භාජනයේ තද වෙන්න අල්ලගෙන හැඳ ගන්න පුළුවන්. එතකොට භාජනයේ හිට මෙහෙට යන්නේ නෑනේ. ඉතින් මෙන්න මේ දැන් නම් සව් එක හැදිලා ඉවරයි. මෙන්න මේ විදියට හොඳට හැඳි ගාලා මම මේක භාජන වලට දාලා තියෙනවා. ඔන්න ඉතින් අද නම් මම තනියම තමයි යන්නේ. ඇත්තටම තනි නොතිනියට කියලා කවුරු නැතත් තනියම ගියහම නිදහසේ Tamanට ඕන දේ තෝර බේරගෙන එන්න පුළුවන්. ආසාව තිබුණට තියෙන ඒවා ඔක්කොම ගන්න සල්ලිත් නෑනේ ඉතින්. ඔන්න ඉතින් ඔය විදියට ලකලෑස්ති වෙලා මම දැන් යන්නයි හදන්නේ. ඉතින් මේ සේරම ගත්තේ නම් මහරගම ලේඩි ජේ එකෙන් තමයි. ඉතින් මම මේ සේරම මෙන්න මේ විදියට පැන්ට්‍රි টොප් එක උඩ තිබ්බා. ඉතින් මෙන්න මේ භාජනය නම් හරිම හුරු බුහුටි හරිම ලස්සනයි. සිරමික් භාජනයක් මේක. ඉතින් මෙන්න මේක ගොඩක් ලස්සන භාජනයක්. ඒක උනේ 490ක් වගේ මුදලක්. ඒ වගේම මෙන්න මේක කේක් තියන්න හිතාගෙන තමයි ගත්තේ. මේක උනේ 1500ක් වගේ මුදලක්. ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම මම සුදු පාටට ගොඩක් කැමති නිසා තමයි සුදු පාටින්ම බඩු මුට්ටු ඔක්කොම ගත්තේ. ඉතින් ඒ වගේම ඔහේ ගියත් මගේ හිත යන්නේ මල් වලටනේ. ඉතින් මෙන්න මේ මල් පොකුර ගත්තේ රුපියල් 2400ක් වගේ මුදලකට. ඒ වගේම මෙන්න මේ භාජනය ගත්තේ අප ලෞතුරු බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන්න හිතාගෙන. ඉතින් මෙන්න මේ බෝටල් වලට නම් මම ගොඩක් ආසාවෙන් හිටියේ. සුගර් මිල්ක් ටී දාන්න හිතන්
මේ බෝටල් 3ක් ගන්න තමයි මං හිතාගෙන හිටියේ. නමුත් සුගර් බෝටල් ඉවර වෙලා මං ගත්තේ මිල්ක් ඇන් ටී බෝටල් විතරයි. ඒ බෝටල් එකක් 1250ක් වුණා. ඒ වගේම මෙන්න මේ කොෆී මග් එක 390ක් වුණා. ඒ වගේම මෙන්න මේ භාජනෙත් මම ගත්තේ සුප් වගේ දෙයක් දාන්න හිතාගෙන. ඉතින් ඒ වගේම මෙන්න මේ ට්‍රේ එකත් 1250ක් වගේ මුදලක් වුණා. ඒකටත් මගේ හිත ගිය නිසා මම ආසාවට ගත්තා. ඉතින් බඩු මුට්ටු නම් සෑහෙන තිබුණත් ගන්න මිල මුදල් නැතිකම නිසා මේ ටික අරගෙන ආවා මම. ඉතින් ඔන්න ඔය විදියට මගේ පැන්ට්‍රි ටොප් එක උඩ තියලා හැඩ බලලා මගේ හිත මමම සතුටු කරගත්තා. ඉතින් තමන්ගේ මුළුතැන්ගිය කියන්නේ පිරිසිදුව පිළිවෙලට ලස්සනට තියෙන්න ඕන තැනනේ ඉතින්. ඉතින් මම නම් කොච්චර වැඩ රාජකාරි තිබුණත් මුළුතැන්ගේ වැඩ ඉවර වුණු ගමන් ඔක්කොම අස්පස් කරලා ලස්සනට තියාගන්න තමයි හැම වෙලෙම උත්සාහ කරන්නේ. ඉතින් මගෙන් මගේ අහනවා අක්කා ඔයා මලුත් වවාගෙන ගෙදර වැඩත් කරගෙන මෙච්චර ලස්සනට පිරිසිදුවට තියාගෙන ඉන්නේ කොහොමද කියලා. ඇත්තටම ඕනකම උනන්දුව ආසාව කැපවීම තියෙනවා නම් ඕන දෙයක් ලස්සනට හැඩ කරගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.